හෙලෝ ළමයි මගේ බෝඩින් රෙසිපීස් YouTube channel එකට ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ රසම රස චිකන් කරියක් කොහොමද බෝඩිමේ ඉද්දී අඩුම අමුද්‍රව්‍ය ටිකකින් හදාගන්නේ කියලා දෙන්න. ඇත්තම කිව්වොත් මේකේ විශේෂත්වය වෙන්නේ අපි සාමාන්‍යයෙන් හදන චිකන් එකක් නෙවෙයි බෝඩිමක ඉද්දී කොහොමද චිකන් කුර්මා එකක් හදන්නේ කියලා බලන එක. චිකන් කුර්මා අපි සාමාන්‍ය හදන චිකන් එකකට වැඩිය චූටි දෙයක් වෙනස් කරලා හදන දෙයක්. අපිට ඕන කරන්නේ තක්කාලි, ලූණු, කරපිංචා, රම්පේ, සුදු ලූණු. ඔයාලා ළඟ තියෙන ඕනම ප්‍රමාණයකින් මේවා ගන්න පුළුවන්. තක්කාලි ගෙඩි 1, 2, 3, 4ක් වුණත් දාන්න පුළුවන්. ඔයාලට ලුණු භාගයක් සුදු ලූණු බික් 2, 3ක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ, මේක හදන්න පුළුවන්. ඔයාලට තියෙන ප්‍රමාණ වලින් අරගෙන අපි දැන් මේක හදන්න පටන් ගමු. ඉස්සෙල්ලාම අපි මේ ටික හොඳට හොද ගන්න ඕන. ඊට පස්සේ අපි කරන්නේ අපි දැන් එක එක හැඩ වලින් මේ එක එක ඒවා කපා ගන්න එක. මං සුදු ලූණු නම් සම්පූර්ණයෙන් සුද්ධ කරේ නැහැ. චුට්ටක් පොතු තියෙන විදිහට සුද්ධ කරේ. ඒකට හේතුව වෙන්නේ මං ආටිකල් එකක දැක්කා සුදු ලූණු වල ගුණ සුදු ලූණු පොත්තේ තියෙනවා පියු වෙන දෙයට අමුතු රසකුත් එක් කරනවා කියලා. එතනින් පස්සේ කරාමු නැටි, ගම්මිරිස්, කුරුඳු, එනසාල්, අර බිරියානි වලට දාන කොළ මේ වගේ හැලියක්. ඊට පස්සේ ඕන කරන්නේ චිකන් ඔයාලට කැමති ප්‍රමාණයක් මෙන්න මේ මම පෙන්නන ගානට චූටිවට කපා ගන්න. එතකොට හොඳට ඉදෙනවා. මම නම් චිකන් ගෙනාවහම බෝඩිමට මේක පුළුවන් තරම් පොඩිවට තමයි කපා ගන්නෙ. එතනින් පස්සේ ඔයාලා එකට 3-5 බැදපු 3-5 මම නම් ගත්තේ මග ළඟ නිකන් 3-5 තිබ්බේ නැහැ. බැදපු නැති ඒවා තිබ්බේ නැහැ. මිරිස් කුඩු, කහ, ලුණු, පොල් තෙල් ඩිංගක් තමයි මම දාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක හොඳට අනා ගන්න ඕන. මැරිනේට් වෙන්න තියෙනවා අපි පොඩි වෙලාවක්. එතකොට මේ 3-5 කුඩු, මිරිස් කුඩු, කහ කුඩු මේ දේවල් හොඳට මේ චිකන් කෑලි වලට උරා ගන්නවා. චිකන් කෑලි පොඩි වෙන තරමට මම නම් දන්න විදිහට හොඳට ඉදෙනවා මේවා. දැන් අපිට තියෙන්නේ සුදු ලූණු ටිකයි අර මම පෙන්නපු බිරියානි වලට දාන කොලේ යරෙන්න අනිත් ටික සේරම කොටා ගන්න එක හොඳට. හැබැයි චූටිවටම නෙවෙයි, චුට්ටක් කෑලි ඉතිරි වෙන විදිහට. ඒ වගේම බෝඩින් වල ඉන්න ඔයාලට වැදගත් දෙයක් කියන්න ඕන. ඔයාලට මස් කඩේකින් ඔයාලගේ අතේ තියෙන ගානට චිකන් කෑල්ලක් ගන්න පුළුවන්. මම මේ අරන් තියෙන රුපියල් 500ක දැන් චිකන් මේ දවස්වල කිලෝ එකක් රුපියල් 1000යි. මට 500ට ග්‍රෑම් 500ක් ගන්න පුළුවන් වුණා. ඒ විදිහට ඔයාලා චිකන් ගන්න දවස්වල චිකන් යන ගානට අනුව අතේ තියෙන ගානට ගන්න පුළුවන්. රුපියල් 250ට ග්‍රෑම් 250ක් වුණත් ඕනම කෙනෙක්ට වටිනවා. ඒ කියන්නේ ඒ ගාන හොඳටම ඇති. දැන් අපේ චිකන් ටික හොඳට මෙරිනේට් වෙලා 3-5 මිරිස් ඔක්කොම හොඳට උරාගෙන තියෙන්නේ. ඒ වගේම දැන් අපි අපේ තක්කාලි, කරපිංචා, රම්පේ, එතකොට ලූණු, අර බිරියානි වලට දාන කොළ මම අනිවාර්යයෙන්ම මොන හරි දෙයක් හදනකොට කරපිංචා නැටි 2-3කුත් දානවා. එතකොට ඒකට අනවශ්‍ය මේ දේ උරා ගන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ නිසා මම අනිවාර්යයෙන්ම දානවා. දැන් අපි ලෑස්ති වෙන්නේ. අපි අර ඉස්සෙල්ලා පෙන්නපු චූටි හැලියලි පෙන් තියාගෙන චිකන් එක හදාගන්න තමයි. දැන් ඔන්න හැලියේ තිබ්බ වතුර ටික වාෂ්ප වෙලා අපිට අවශ්‍ය ගානට තෙල් දාගන්නවා, පොල් තෙල්. එතනින් පස්සේ මේ විදිහට අත මේ තෙල් උඩට අල්ලලා බලද්දි හැලියට උඩින් අපිට ඒ ටික හොඳට රත් වෙලා කියලා තේරෙනවා නම් අතට රස්නේ ගොඩක් දැනෙනවා. එතනින් පස්සේම අපි අර ඉස්සලා තලාගත සුදු ලූණු මිශ්‍රණය තමයි ඉස්සලම දාන්නේ. ලොකු සුවඳක් දැනෙනවා. එතකොට චිකන් එකට හොඳ සුවඳක් ගන්න පුළුවන්. එතනින් පස්සේ අපි කපාගත්ත ලූණු ටික, කරපිංචා ටික තමයි මේකට දාන්නේ. විශේෂයෙන් කියන්න ඕන අපි මේ ටෙම්පරාදු කරගන්න එකට ඇඩ් කරගන්න නෑ. දැම්ම රම්පේ අර බිරියානි වලට දාන කොළ රම්පේ තෙලෙන් බැදුනහම ටෙම්පරාදු වුණහම ව්‍යංජනයකට අමුතු සුවඳක් එනවා. මම ඒ සුවඳට කැමති නැහැ. ඒ නිසා මම අන්තිමේට තමයි රම්පේ ටික දාන්නේ. දැන් හොඳට මේ ටික බැදෙන්න දීලා අපි ගොඩ මේක කර වෙනකම් බැඳෙන්න දෙන්නේ නැහැ. විනාඩි 5ක් විතර මේ ටික රන්වන් පාට වෙනකම් අපි ටෙම්පරාදු වෙන්න දෙනවා. එතනින් පස්සේ තමයි අපි මේකට ඇඩ් කරන්න ඕනේ. ඇඩ් කරන්නේ ඇත්තම කිව්වොත් බෝඩිමේ ඉද්දී මේ වගේ ලොකු කෑමක් මට හදන්න හිතෙන්නේ ඇකඩමික් වැඩ වැඩි වෙලා ඔළුව පොඩ්ඩක් ස්ට්‍රෙස් එද්දි. ඇත්තටම මට නම් මේක ස්ට්‍රෙස් රිලීස් කරන හොඳ ක්‍රමයක්. එතනින් පස්සේ අපි මේකට ඇඩ් කරගන්නේ තක්කාලි. කතා කරන ගමන් වෙන එකත් බලන්න බෑ.
අපි මේකට තක්කාලි ටික ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්න ඕන. මේ තක්කාලි වලින් තමයි මම මුලින් කිව්ව කුරුමා කියන එකේ රස එන්නේ. ඔයාලට මීට වැඩිය තක්කාලි තියෙනවා නම් අනිවාර්යෙන් ඇඩ් කරගන්න. තක්කාලි වැඩි වෙන තරමට මේ චිකන් කුරුමා එකේ රසය ගොඩාක් වැඩි වෙනවා. ටික වෙලාවකින් විනාඩි 5කින් වගේ අපිට දකින්න තියෙනවා තක්කාලි ටික හොඳට පොඩි වෙන ගතියට ඇවිල්ලා තියෙනවා. ඒ ටික පොඩි කරලා අපි අර කපාගෙන මැරිනේට් කරගත්ත චිකන් ටික මේ විදිහට තක්කාලි ටිකට දාන්න. එතනින් පස්සේ රම්පෙ ටිකයි අර බිරියානි කොළ ටිකයි කරපිංචා නටු ටිකයි අපි මේකට ඇඩ් කරගන්නේ. එතනින් පස්සේ අපේ අර මැරිනේට් වෙන්න චිකන් ටික මැරිනේට් වෙන්න තිබ්බ භාජනයට වතුර ටිකක් දාලා ඒ ටික අපිට ඇඩ් කරගන්න වෙනවා මේකට. වතුර ගොඩාක් ඉස්සෙල්ලාම ඇඩ් කරගන්න නැහැ. අපිට ඕන මේ තුන පහ ටික හොඳට මේ චිකන් එකට උරා ගන්න දෙන්න. එතකොට තමයි චිකන් එකක රස තියෙන්නේ. පොඩි වෙලාවක් මේ තෙලෙන්ම මේක පොඩ්ඩක් ඉදෙන්න දීලා එතනින් පස්සේ කුළු බඩු ටික කොටාගත්ත පුංචි අත්වන් ගෙඩියට වතුර ටිකක් දාලා අඬු කෝප්පෙට වතුර ටිකක් දාලා අපි අර චිකන් එකට දාගන්නවා. ඒ පොඩි වතුර ප්‍රමාණයෙන් තමයි චිකන් එක ඉදෙන්නේ. එතනින් පස්සේ අපිට ඕන ප්‍රමාණයට හොදි හදාගන්න වතුර දාන්නේ. දැන් ඔන්න අර වතුරත් එක්ක හොඳට තෙල් පෑදිලා චිකන් එකට අර තුන පහ ඔක්කොම උරාගෙන කියලා අපිට පාටෙන්ම තේරෙනවා. එතනින් පස්සේ ගින්දර පොඩ්ඩක් අඩු කරලා වතුර ටිකක් ඇඩ් කරලා වහලා තියන්න. මේ වැඩ ටිකට ඔක්කොටම යන්නේ විනාඩි 20ක් වගේ ඔයාලට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම පොඩි මේ හදාගත්ත චිකන් කුරුමා එක. ඔයාලට පුළුවන් පාන් එක්ක, බත් එක්ක, රොටි එක්ක හදාගන්න. මම ඊළඟ දවසේ රෙසිපි එකකින් ගේන්නම් කොහොමද ඉක්මනින් රොටි හදාගන්නේ බෝඩි මේදි කියලා. එහෙනම් අනිවාර්යෙන් මේ රෙසිපි එකට චිකන් එක හදලා බලලා කමෙන්ට් එකක් දාන්න ළමයි. මම ඉදිරියට රසම රස රෙසිපීස් අපි කොහොමද බෝඩි මේකදී හදාගන්නේ වෙනස් විදිහේ දේවල් කියලා අරගෙන එන්නම්. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. හැමෝටම බයි.